ඒ උතුම් විරාග ධම්ම වනසෙනසලට මේ ඈතින් දිස්වෙන්නේ අප භගවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ පිහිටි අසිරිමත් සමන්තකෝට පර්වතය. මේ සමන්තකෝට පර්වතයේ පේන සුන්දර භූමියේ අද විශේෂ කටයුත්තක් කරන්න සූදානම්. ඒ තමයි විරාග ධම්ම පුණ්‍ය මණ්ඩපේ නොව දානශාලාවේ කටයුතු ආරම්භ කරන්න. භූමිය සකස් කරන කටයුතු ආරම්භ කරන්න තමයි මේ භූමියට මම අද වැඩම කරේ. බලන්න ආරණ්‍යකට කොච්චර සුදුසු භූමියක්ද කියලා නම් මේ පේන සල්ගහේ තියෙන මල්ගොඩ. මේ ආරණ්‍ය හදන්න පටන් ගන්න මාස කිහිපයක් වුණාට මේ මල්ගහේ මල් පිරෙන්න තියෙන්නේ. අනාගතේ ඉඳන් මේ භූමිය ආරණ්‍යකට සූදානම් වුණා වගේ. අද මේ සූදානම් කරන භූමිය අති විශේෂයි, සුවිශේෂයි. ඒ තමයි මේ ඉඩමේ මුල් අයිතිය තිබ්බ අපේ තාත්තන්ගේ පියාණන්ගේ තාත්තගේ අක්කගේ සොහන තියෙන භූමිය තමයි මේ දානශාලාව හදන්නේ. මේ තියෙන්නේ තාත්තගේ සොහන, මේ තියෙන්නේ නංගගේ සොහන. බලන්න කාලේ මොන තරම් දේවල් වෙනස් කරාද කියලා. මේ තාත්තා නැති වෙච්ච දුකට තාත්තට ආදරෙන් තමයි මේ සල්ගහ මේ දුව මෙතන රෝපණය කරන්නේ. ඒ දුවත් ඒ තාත්තත් මිහිදන් වෙලා ඉන්න මේ සොහනකොත් අද මේ භූමියේ නිවත් වෙනවා. මේ භූමිය තුළ ඔවුන් ජීවත් වෙච්ච ස්වභාවය, ඔවුන් හදාගත්ත ගෙවල් දොරවල් අද කොහොම පොළොවට පස් වෙලා. ඔවුන්ගේ නාමයෙන් ඔවුන්ගේ අතින් හිටවපු දෙයකට මේ සල්ගහ ඉතුරු වෙනවා හැර ඔවුන් තියලා ගිය සාක්ෂි සියල්ල මේ මහ පොළොවෙන් දැන් නැති වෙලා ගිහිල්ලා. ඒත් ඔවුන් මිහිදන් වෙලා තිබ්බ මේ භූමිය කිසිම ඉදිකිරීමක් නොවි ඔවුන් නිසා ඉතුරු වුණා කියලා මට හිතෙනවා. ඔවුන් ඒ ඉතුරු කළ දීපු භූමියේ තව නොබෝ දිනකදී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් අසිරිමත් දානශාලාවක් හැදෙනවා. මේ සොහන් පොත් දෙක ඉස්සර හරි ලස්සනට තිබ්බා. මේ වටේට මල් වවලා තිබ්බා. අතීතයේ ස්වභාවයෙන්, කාලයාගේ ස්වභාවයෙන් ඒ වල් වැවුණු භූමිය අද සුද්ධ වෙනවා. මේ සොහන් කොත් අයින් වෙනවා. මෙතන සුන්දර දානශාලාවක් හදනවා. ඒ දානශාලාව මිනිසුන්ට දිව්‍ය විමාන හදාගන්න, බ්‍රහ්ම විමාන හදාගන්න, මේ සසරින් එතර වෙන්න අප්‍රමාණ උපකාරයක් වේවි. ඉතින් මේ භූමිය රැකගන්න තමන්ගේ දේහවල් මේ භූමිය මිහිදන් කරන්න ජීවත් වුණ ඒ පින්වන්ත සියයටත් තේනන්නටත් අප්‍රමාණ පින් අයිති වෙන්න ඕනි. මේ භූමිය අපිට සුරක්ෂිත කරලා තිබ්බට ඔවුන් හදාගත්ත ඉහළ ගෙපල තිබ්බගේ දැන් මහ පොළොවට පස් වෙලා එතන දැන් අසිරිමත් බෝධි මණ්ඩපයක්. ඔවුන් මිහිදන් වෙච්ච භූමිය අද වෙනස් වෙලා හෙට අපූර්ව දානශාලාවක්.